ඕනේ කොහොමද ඉතින් ඕන ඉතින් කාලෙකින් ඉඩියක් කරන් යනවා පොඩි ප්‍රශ්නයක් ඉඩියක් ගේන්න බැරි නැත්තම කිව්වා පොඩි ප්‍රශ්නේ යන්නේ පොඩි ප්‍රශ්නයි ඇවිදින්න යන්න උන්නේ නැහැ ඒ හින්දා ලොකු ප්‍රශ්නේ මේ අද වීඩියක් ගෙනාවා ඒක තැන කියන්නේ නැහැ තාමට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන තැනක් බෑග්ග්‍රවුන්ඩ් එක දැකපු බලට කියන්න බෑ තැන කොතනද කියලා ෆෝන් එක පොඩ්ඩක් මාරුණා කැමරා ක්වොලිටි හැම වෙනස් ඇති සවුන්ඩ් පොඩ්ඩක් වෙනස් ඇති මෙතන නිශ්ශබ්දතාවය සුරකින්න ඕනේ හින්දා මම නෝමල් වීඩියෝ ටික අරගෙන මම වොයිස් ඩබ් කරන්න කියන්නේ මම කිව්ව හරි ඇති වීඩියෝ ටික අරගෙන ඉවරලා මම කැප් කට් එක එඩිට් කරද්දී මම වොයිස් ඇඩ් කරන්න මම හිතන්නේ ඒක හොඳයි මෙතන කියන්නේ විතර නිශ්ශබ්දයි මේ වෙලාවෙත් මගේ වචන විතර ඇහෙන්නේ මෙතන යරෙන්න කිසිම වචනයක් ඇහෙන්නේ නැහැ ඒ හින්දා ඒ විදිහට කරන්න මම ඇවිල්ලා තියෙන තැන පිළුවේ පිටිපස්සෙන් ඔන්න පෙන්නු මේ පැත්තෙන් පෙන්නු ඔන්න මේ පැත්ත ඔන්න දැන් දන්න කට්ටිය දන්නවා ඇති ඔන්න මේ එහෙනම් මම මෙතෙන් දැන් හරි විදිහට කරන් ඉන්න වීඩියෝ ටික නිකන් ගන්නවා හරි දිනවා වොයිස් ඇඩ් කරගෙන යන්න එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු ඉතින් එහෙනම් අද අපි ඇවිල්ලා තියෙන්නේ වගේ තලාතුඩු ආරණ සීනසෙට. එතනින් පස්සේ මගේ වොයිස් කට් එක. ඉතින් අපි ඒකත් අහලම වීඩියෝ එකකින් ඉතුරු පාර්ට් එකට යමු. පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. තා පන්සලට යන්න මීටර 100ක් විතර තියෙනවා. මේක මේ පරිසරය කඩොලාන පරිසරය. කියන්නේ කඩොල් ශාක තමයි තියෙන්නේ වැටකෙයිය තියෙනවා. අර කඩොල් ගස් තියෙනවා. තව ගස් තියෙනවා සමහරක් ගස් වල නම් දන්නෙත් නෑ. අලුත් කියන අර රට ඉන්දි ගස්සේ රටින් ඉන්දි ගස් තියෙනවා රත්මල් ගස් තියෙනවා නම් දන්නේ ගස් තියෙනවා පාර දිගට වැලි දාලා තියෙන්නේ වැලි පාර තියෙන්නේ වැලි පාර මම දන්නේ මීටර 200ක් 250ක් විතර එන්න ඕන මම හිතන්නේ 250ක් විතර දැන් ඉස්සරහින් පස්සලා තියෙනවා කලින් ෆෝන් එක වගේ මෙහෙම සෙල්ෆි කැම් එක දාලා බෑක් කැමරා මාරු කරන්න බෑ වීඩියෝ එක නවත්තලා ඊළඟ කෑල්ල ගන්න ඕනේ මම මේ කියලාන තියෙන හරි අපි ඉතින් ඔන්න මේ විදිහට ඉතින් මම කිව්වා ඉතින් අපි ඇතුළට ඉතින් තියෙනවා බුදු පිළිමයක් එක්ක බෝධියක් තියෙනවා බෝධීන් වහන්සේක් තියෙනවා අපි එද්දිම අපිට ඇතුළට එද්දිම තියෙන්නේ ඒක තමයි එද්දිම කියන්නේ අපි ඇතුළට එද්දිම එතනම අපේ මේ එකක් තියෙනවා ඊට පස්සේ උඩ යන්න තියෙනවා එතන තියෙන පොදු මේවා ටික මට ඒටිය වීඩියෝ කරගන්න බැරි වුණා ඊට එතනින් මම කෙනෙක්ගෙන් අහගත්තා යන පාර කොහොමද කියලා ඇතුළට යන්න ඉතින් ඇතුළට යද්දී අපිට ගල් පඩි පෙලක් තියෙනවා එතනදී අපිට මෙතන කොද්දයක් තියෙනවා පොඩි ඒ දෙක පොඩක් කීවර වලදී මේ තියෙන්නේ සොහොන් කොද්දයක් කියන්නේ මේ වංශලේ අපවත් හාමුදුරු ලොකු හාමුදුරු නම් වල දෙහි සොහොන් කොද්දයක් තමයි මේ තියෙන්නේ මේ පන්සලේ මට හරින පිළිවෙලක් කියන තේරෙන්නේ නැහැ. කියන්නේ චෛත්‍ය වහන්සේ බෝධීන් වහන්සේ බුදුන් වහන්සේ කියන කොටද කියලා කියන තේරෙන්නේ නැහැ. මෙතනින් පස්සේ අපි ගියේ ඒ බුදු මම හිතන්නේ මේක වෙනන බුදුගේ. ඒත් පස්සන්ට හදලා තිබ්බා. එනකන් ඉඳන් ඒක ලස්සන තියෙනවා අපි ඇතුළට ගියා. ඒක වැඳලා කරලා ඉවරලා. නොඒකේ ලස්සන කෙනේ. ආරම මේක එතන වටපිටාව අවුලක් නැහැ. අපි යනවා වටපිටේ ගස් කපනවා. සවුන්ඩ් එකේ ලා යවුල් වටපිටේ ගස් කපනවා ඒ මොකටද හේතුවක් දන්නේ නැහැ. ආරම නිස්කලංකව නැතිලා තිබ්බා ඒ ගස් කපන හේතුවේ. ඊටසේ එතනින් අපි ගියා පල්ලෙහාට. මෙතන නම් මේ වීඩියෝ එක ගත්තේ හොරාට කියන්නේ හොරාට නෙමෙයි. ඒකලේ ලොකු හාමුදුරුවෝ වෙන්න ඕන තා කීප දෙනෙක් මේක අලුත් වැඩිය කටයුතු කරන කතා කර ඉඳියා. ඉතින් මම වීඩියෝ එක ලොකුට ගත්තේ නෑ මේක ඇතුලේ නේද මේක ඇතුලත් මාරම ලස්සන වීඩියෝ එකක් ගන්න තිබුණා. ඒ වගේ කියනවනේ මෙතන පල්ලෙහා බහැලා මෙතන මාරම ලස්සන තැනක් වීඩියෝ එක ලස්සනට වෙනවා. අපි මෙතනදී ආපු කට්ටිය බෝට් රයිඩ් එකක් ගියා. බලන්න ඔය එකේ වීඩියෝ එක. ඒ කට්ටිය යද්දි අපිට බායි කියලා ගියේ පොඩි ගියයි බායි කියලා ගියා. මාරම ලස්සනයි අපිට බෝට් රයිඩ් එකක් තිබ්බා. තිබ්බ ටයිම් එකත් අපිට එක බෝට් එකයි ඉන්න අපි එක ගියේ නෑ. ඒක ගිය ෆැමිලි එක කට්ටියක් ඉතින් අන්න එන වීඩියෝ එක සාර්ථක
මගේ ඩබින්නේ කොහොමත් වෙයිද දන්නේ මං තාම ඩබින්නේ ගැන දන්නේ මං ඩබ් කරලා නෑ වීඩියෝ මෙතනින් දැම්මයි ගන්න මේක එහෙනම් ඉතින් ඩබින් එක කොහොම වෙයිද කියලා කියන්න දන්නේ නෑ ඩබින් එකෙන් එහෙන වීඩියෝ බලන්න හොඳද නැද්ද කියලා කියන්න එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බෙමු දවසක අවද්ද කියලා කියන්න බෑ එහෙනම් බයි